ලොජික් ගේට් පාඩමේ එන ගේට්ස් තියෙනවනේ අපිට ලොජික් ගේට්ස් තියෙනවනේ. ඒන් AND ගේට් එකේ අදින්න සහ කියන්නේ සංකේතය සහ සත්‍යතාවය ගහගන්නේ කොහොමද කියලා බලමු. හරිද? එතකොට AND ගේට් එකක් අදිනකොට මෙන්න මේක තමයි AND ගේට් එකේ සංකේතය. මෙන්න මේක කියන්නේ මෙතන ඉර කෙලින් එන්න ඕන. හරිද? ඕක තමයි AND ගේට් එකේ සංකේතය. එතකොට අපි මේ පැත්තෙන් ඉන්පුට් උත් මේ පැත්තෙන් අවුට්පුට් උත් විදිහට සලකනවා. හරිද? මේ පැත්තෙන් ඉන්පුට් දෙනවා මේ පැත්තෙන් අවුට්පුට් එක හම්බ වෙනවා. එතකොට මේකට අපිට තව මේ විදිහට අරට ඉන්පුට් දෙන්න පුළුවන්. හරිද? දැන් මේ ඇදලා තියෙන ඉන්පුට් දෙකක් තියෙන AND ගේට් එකක්. හරිද? එතකොට මේකට අපි ගමු මෙන්න මෙහෙම A B කියලා ඉන්පුට් දෙකක් දුන්නොත් AND ගේට් එකකින් මොකද්ද වෙන්නේ? AND ගේට් එකකින් වෙන්නේ දෙන්නට ආදාන ටිකක් ගුණ වෙලා ගුණ වෙන එක. හරිද? ඒ කියන්නේ මෙතන හිතන්නවා 0.1යි දුන්නා කියලා. 0.1යි දුන්නම බිඳුවරක් කියලා කියද? බිඳුවයි එහෙනම් අවුට්පුට් එකකින් බිඳුව හම්බ වෙනවා. ඒක අපිට බලන්න පුළුවන් සත්‍යතාව උගගම මොන වගේ ප්‍රතිදානයක් කරනවද කියලා මෙන්න මේ AND ගේට් එකේ. හරිද? එතකොට දැන් මෙන්න මේ දෙන ආදාන ගණනට අනුව අපිට මෙන්න මේ ඕනම ගේට් එකක තියෙන්න පුළුවන් අවස්ථා ගණනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි දෙන්න ආදාන ගණන අනුව තමයි මේ ගේට් එකේ අවස්ථා ගණන තීරණය වෙන්නේ. හරිද? එතකොට මේ දෙන ලද ආදාන ගණනට අනුව මේ ගේට් එකේ තියෙන්න පුළුවන් අවස්ථා ගණන තීරණය කරන්න අපිට සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මේ දෙකේ n කියන සූත්‍රය. හරිද? දැන් මේ AND ගේට් එකේ ආදාන දෙකක් තියෙනවා. ආදාන දෙකයි තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ සූත්‍රයෙන් දැන් මෙන්න මේ n කියන අගයට මේ n කියන අගයෙන් ගන්නෙ මේ තියෙන ආදාන ගණන. හරිද? එන්නට අපි ආදේශ කරන්නේ ආදාන ගණන. ගේට් එකේ තියෙන. ඊට පස්සේ දැන් මේ ගේට් එකේ අපිට තියෙන විදිහට ආදාන දෙකක් තියෙනවා. අපි මෙන්න දානවා දෙකේ 2යි කියලා. ඒක දෙකේ 2 සමානයි 4යි. එහෙනම් මේකේ තියෙන උලන් අවස්ථා කීයද? අවස්ථා 4යි තියෙන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් අපි සත්‍යතාවක ගහනකොට අවස්ථා 4කට ගැලපෙන්න තමයි වගු ගහ ගන්න ඕන. දැන් මේ වගේ සූත්‍ර දදා ගණන් හදන්න දෙයක් නෑ. ඉස්සරහට ගණන් හදන්න උදුනහම මේ සූත්‍ර දදාවක් නෑ. නිකන් ඉඳින් ගන්න පුළුවන්. හරිද? ඒකෝර මේකේ වගු ගහ ගන්නකොට අපි වගු ගහ ගන්න ඕන අවස්ථා 4කට හරියන්නේ. දැන් මේක අගයන් පුරවද්දී මේ AB කියලා ආදානයක් තියෙනවනේ. එහෙනම් ඒ දෙක දාගන්න ආදාන විදිහට මේන. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න ප්‍රතිදානය අපි ගන්නවා. ඔන්න මාට ඕලක් දාලා Z කියලා සාමාන්‍යයෙන් ගන්න ඉන්න මම Z කියලා දානවා. එතකොට මේ අවස්ථාව පුරවද්දී මුලින් එකට 0.1 ඊට පස්සේ 0.2 කිය දෙකයි. දැන් මේ ආදාන තුනක් තිබ්බනම් මොකද වෙන්නේ? ආදාන තුනක් තිබ්බනම් මේක 8ක් වෙනවා යනට වදිනවා. එතකොට මෙතන එනවා වෝල්ට් මෙතන එන තීරුවට තව ටිකක් ඉස්සරහට වැඩි වෙන තීරුවට අපි 0.4යි 1.4යි විදිහට අගයන් පුරවනවා. හරි. එතකොට දැන් මේකෙන් මේ ගුණ කිරීමක් නේ. එතන ගුණ කිරීමක් වෙනවා නම් 0යි ගුණ වුණාම කීයද? 0ම තමයි. 0යි 1යි ගුණ වුණාම කීයද? ඒත් 0ම තමයි. එතකොට 1යි 0යි ගුණ වුණාම පස්සේ කීයද? ඒත් 0ම තමයි. එතකොට 1යි 1යි ගුණ වුණාට පස්සේ කීයද? 1යි. එතකොට ඔන්න ඔක තමයි AND ගේට් එක ආදාන දෙකක් සහිත AND ගේට් එක සත්‍යතාව වුණා ගේට් එකේ සංකේතය. හරිද? ඊළඟට තියෙන්න අපිට O ගේට් එකේ සංකේතය සහ සත්‍යතාව වගන්නේ කොහොමද කියලා බලන්න. හරිද? එතකොට O ගේට් එකේ සංකේතය අපි යන්තුන් O ගේට් එක ගන්නේ මෙන්න මෙහෙම. හරිද? ඔන්න විදි සංකේතයක් තමයි තියෙන්නේ. එතකොට මේක අරගේ AND ගේට් එක අපි යන්නේ මෙතන ඉර කෙලි. මේ කියන්නේ මේ විදිහට වාක්‍ය විදිහට තමයි O ගේට් එක ඔන්න අනිත්. හරිද? එතකොට මේක O ගේට් එක. එතකොට මේකෙත් අර වගේ අපි ආදාන දෙකක් දාගමු AB කියලා. එතකොට ප්‍රතිදාන අපි හම්බුනවා Z කියලා. හරිද? එතකොට මේන් ආදාන දෙනවා මේක අවුට්පුට් එක හම්බුනවා. එතකොට දැන් මේකෙත් තියෙන අර වගේ ඉන්පුට් දෙකක්ම තමයි. එතකොට ඉන්පුට් දෙකක් නම් අපිට අවස්ථා කීයක් තියෙන්නේ? 4යි තියෙන්නේ. එතකොට ඒකට හරියන්න අපි පව ගමු අවස්ථා 4ට. මේකේ අපි ඉන්පුට් දෙකක් විදිහට AB දෙනවා අවුට්පුට් එක විදිහට Z හම්බ වෙනවා. එතකොට දැන් මෙන්න මේ O ගේට් එකේදී වෙන්නේ මොකද්ද? මේකේ දෙන්නේ අරක නම් උනේ O ගේට් AND ගේට් එකේදී නම් උනේ ගුණ කිරීමක් තමයි උනේ. ගේට් එකේදී නම් වෙන්නේ මෙන්න මේ ආදානයන් එකතු කිරීමක් තමයි O ගේට් එකේදී වෙන්නේ. හරිද? එතකොට දැන් මේකෙත් අපිට අර විදිහට අස්තරින් පුරව ගන්න පුළුවන්. 0.1 0.1 0.1 හරිද? එතකොට මේකෙදි වෙන්නේ මොකද? එකතු කිරීමක්නේ.
එතකොට බිඳුවයි බිඳුව එකතු වුණාට පස්සේ කීයද බිඳුව. බිඳුවයි 1යි එකතු වුණාට පස්සේ 1යි. 1යි බිඳුව එකතු වුණාට පස්සේ 1යි. 1යි 1යි එකතු වුණාම අපි දෙකක් උඩ එකක් විදිහට තමයි ගන්න. එතන ඕක තමයි O gate එක සහ O gate එකේ සත්‍යතා වගු. අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද? not gate එක දින සහ ඒකේ සත්‍යතා වගු ගන්න. gate එකේ මෙන්න මේ විදිහට තමයි අපි සංකේතය අඳින්නේ. ඊළඟට මෙතනට මේ ත්‍රිකෝණයෙන් දැන් නවම එක තමයි අපි gate එක අඳින්නේ. එතකොට මේක නම් අපි input විදිහට දෙන්නේ එකයි. හරිද? input විදිහට දෙන්නේ එකයි. එතකොට මෙතන වෙන අපිට තියෙනවා A කියලා. එහෙනම් ඔය A කියන එකේ ප්‍රතිවිරුද්ධකේ තමයි ප්‍රතිදානීය විදිහට හම්බ වෙන්නේ. එතකොට මේකේ අනිවාර්යෙන් ඉසෙත් සමානයිද? ඒ not විදිහට තමයි එන්නේ. එතකොට නම් අපි මෙන්න මේ බායකින් තමයි මේ ප්‍රතිවිරුද්ධකේ නිරූපණය කරන්නේ. එතන බායකක් දාන්න. ඒක ඕනගේ එක බායකින් තමයි අපි ඒකට ප්‍රතිවිරුද්ධකේ නිරූපණය කරන්නේ. ඒ කියන්නේ A කියනගේ එකයි නම් මේ ඒ භාගිනගේ බිඳුව වෙනවා. මේක බිඳුවයි නම් එකනගේ බිඳුවයි නම් මේ භාගිනක එක වෙනවා. ඔන්න විදිහට තමයි දෙක වෙනස් වෙන්නේ. එතකොට මේක සත්‍යතාවක ගහුවොත් මේක තිබුණා මතත් එකයි. හරි එතනට A කියලා දැම්මොත් එතන අපි ප්‍රතිදානිය දැම්මොත් මේ මතත් එකයි. බිඳුව සහ එක කියනගේ විතරයි තියෙන්න පුළුවන්. හරිද? එතකොට බිඳුව කියන අගේ ආදානය කරොත් ඒක අනිත් පැත්ත කියලා තමයි මේ කියන්නේ. බිඳුව නම් අවුට්පුට් එක කීයද? එකක් වෙනවා. එක නම් ඒක අනිත් පැත්ත ගෙනුනට පස්සේ කීයද? ඒක ප්‍රතිවිරුද්ධකය බිඳුවයි කියලා එනවා. එතකොට ඔන්න විදිහට තමයි not gate එක සත්‍යතාව උගහන්නේ. හරි. එතකොට මුලින්ම කතා කරේ AND එකේදී අපි ආදාන විදිහට A B ගත්තා නම් හරිද? ඉන්පුට් විදිහට A සහ B ගත්තා නම් ඔක අපි කියන්නේ කොහොමද? A dot B කියලා තමයි කියන්නේ. හරි. එතකොට මෙන්න මේ AND එක නිරූපණය කරා අපි dot එකකින්. ඊට පස්සේ ඊළඟ කතාවේ O gate එක. ඒතර O gate එකේදී අපි ඉන්පුට් විදිහට A සහ B ගත්තා නම් ඕක අපි ලියන්නේ කොහොමද? A ධන B කියලා. එතකොට මේකේ dot එකක් මේකේ මොකක්ද එකතු කිරීමක් විදිහට තමයි ඔය ගන්න ලියන විදිහට ලියන්නේ. හරි. එච්චරයි තමයි. ඔය ගේට් තුනට අමතරව තව ගේට් තියෙනවා. ඒ තුන තමයි ප්‍රධාන ගේට්. ඊට අමතරව හදන ගේට් තියෙනවා. හරිද?